සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේ මදත් අපේ නවීරීකා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ පටන් ගත්ත මොහොතේ ඉඳලම අවසානයේ දක්වාම ට්විස්ට් ගොඩක් එක පෙළට තියෙන දරුණු අභිරහස් ඝාතනයක සුළුමුළු හොයාගෙන යන සුපිරි ෆිල්ම් එකක්. ක්‍රයිම් ත්‍රිලර් කැටගරියට ඇතුළු මේ ෆිල්ම් එක වෙන්නේ හත්යක් කියන තෙලුගු ෆිල්ම් එක. ජනතාව අතර විශාල බලයක් වගේම විශ්වාසයක් ගොඩනගාගත්ත ප්‍රබල දේශපාලන චරිතයක් වුණු ඩයානා රෙඩ්ඩිගේ ජීවිතය එකම එක රාත්‍රියකින් අභිරහස් විදිහට අවසන් වෙනවා. හැබැයි මේ මරණය පිටිපස්සේ තියෙන ඇත්ත හොයාගන්න පටන් ගත්තට පස්සේ ඩයානන්ගේ ජීවිතය ඇතුලේ හැංගිලා තිබුණු රහස් එකින් එක එළියට එන්න පටන් ගන්නවා. ඒ අතර මේ අභිරහස් ඝාතනය සුළුමුළු හොයාගෙන යන සුදාට හමු වෙන හැම සාක්ෂියක්ම සුදාව අරගෙන යන්නේ තවත් එක සැකකාරයෙක් ළඟට විතරයි. ඉතින් මේ දේශපාලන බල අරගලයත් එක්ක ගැටෙන ඝාතන මෙහෙයුම නිසා සුදාට එයා හීනකින්වත් බලාපොරොත්තු නොවුන සිදුවීම් දාමයකට අවසානයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දැන් බලමු ඩයානත්ගේ ඇත්තම ඝාතකයා කවුද? මේ තරම් නිහතමානී කෙනෙක්ව ඝාතනය කරන එකේ යටි අරමුණ මොකක් වෙන්න ඇතිද? සුදාට පුළුවන් වෙයිද මේ ඝාතකින්ව හොයාගන්න? ඒ වගේම මේ ඝාතන මෙහෙයුමත් එක්ක සුදාට මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ 2019 මාර්තු 15 වෙනිදා උදේ 4ට වගේ පුලිවෙන්ඩුලා ප්‍රදේශයේ වෙන සිදුවීමක්. ඉතින් එක්තරා ගෙදරක කාන්තාවක් තමන්ගේ ගෙදර වැඩ කටයුතු උදේම පටන් අරගෙන තියෙනවා. මොකද මේ කාන්තාවට මේ වැඩ ටික ඉවර වෙලා උදේම දයානන්ද රෙඩ්ඩිගේ ගෙදර වැඩට යන්න තියෙනවා. ඔය අතරේ අපිට පෙන්නනවා දයානන්දගේ PA වෙන ක්‍රිෂ්ණා මේ ගෙදරට යන විදිහ. ඒ වෙනකොට වෙලාව උදේ 5:45. සාමාන්‍යයෙන් වෙන දවස්වලට දයානන්ද උදේම ඇහැරුණත් අද තවමත් ඇහැරිලා නැහැ කියලා ක්‍රිෂ්ණා දකිනවා. කොහොම හරි ඔය අතරේ තමයි මේ ගෙදර වැඩ කරන ලක්ෂ්මී එයාගේ පුතාත් එක්ක මෙතනට එන්නේ. මේ අය ගොඩක් වෙලා මෙතන බලාගෙන හිටියත් ගෙදර ඇතුලෙන් කිසිම හාවක් හුවක් නැති නිසා මේ ගෙදර ළඟම නිදියගෙන හිටිය වයසක මිනිසයව හැරබලා කියනවා ගෙදර ඇතුලට ගිහින් බලලා එන්න කියලා. ඒත් එක්කම ගෙදර ඇතුලට යන මේ වයසක කෙනා ආයමත් කෑ ගහගෙන එළියට දුවගෙන එනවා. ඉතින් ඒ වෙලාවේ තමයි ක්‍රිෂ්ණා සහ ලක්ෂ්මී වගේම එයාගේ පුතාත් මේ ගෙදර ඇතුලට යන්නේ. ඒ වෙලාවේ මේ අය දකිනවා දයානන්ද බාත්රූම් එකේ ලේ විලක් මැද වැටිලා ඉන්න විදිහ. මේ විදිහට පටන් ගන්න ෆිල්ම් එකේ ඊළඟට අපිට පෙන්වන්නේ මාස 3කට පස්සේ වෙන සිදුවීමක්. මේ ඉන්නේ මහා ඇමති ජීවන් රෙඩ්ඩි. ඉතින් ජීවන් කියන්නේ දයානන්ද රෙඩ්ඩිගේ බෑනා. කොහොම වුණත් ජීවන්ට ඕනි වෙනවා තමන්ගේ මාමගේ ඝාතකයන් කවුද කියන එක හොයාගන්න. මේ නිසා තමයි ජීවන් මේ කේස් එක IPS සුදාට බාර දෙන්නේ. ජීවන් මේ දෙයට සුදාම තෝරගන්න හේතුව එයා දක්ෂ පොලිස් නිලධාරිනියක් නිසා. මේ කේස් ෆයිල් එකත් බාර ගන්න සුදා එදාම පුලිවෙන්ඩුලා වලට පිටත් වෙලා යනවා. ඉතින් සුදාව එක්කගෙන යන්න මේ වෙනකොට පුලිවෙන්ඩුලා වල SI ඇවිත් ඉන්නවා. මේ යන අතරතුරේ සුදා මේ කේස් එක ගැන විස්තර මේ SI ගෙන් අහනවා. මොකද විශ්‍රාම යන්න ඔන්න මෙන්න ඉන්න මේ ඔෆිසර් එයාගේ ජීවිතේ වැඩි කාලයක් සේවය කරලා තියෙන මේ පුලිවෙන්ඩුලා වල. ඉතින් ඒ නිසා මේ කේස් එක ගැනත් හොඳ අවබෝධයක් ඇති කියලා සුදා හිතනවා. කොහොම වුණත් මේ SI කියන විදිහට දයානන්ද කියන්නේ හරිම හිත හොඳ මිනිසෙක්. එයාගේ වටේ නිතරම සාමාන්‍ය මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ වගේම දයානන්ට සාමාන්‍ය මිනිස්සු අතරවත් දේශපාලනයේවත් කිසිම තරහකාරයෙක් ඉඳලා නැහැ. මේ කතාවත් එක්ක සුදා කෙලින්ම එන්නේ මේ දයානන්දගේ ඝාතනය සිද්ධ වුණ එයාගේ ගෙදරට. ඉතින් මේ වෙනකොට පුලිවෙන්ඩුලාව ඉන්ස්පෙක්ටර්ත් මෙතනට ඇවිත් ඉන්නවා. කොහොම හරි සුදා කියන්නේ අපරාධය වුණ තැන හොයාගත්ත දොරෙන්ම ඇතුළු වෙමු කියලා. ඒ විදිහට ඉන්ස්පෙක්ටර් සුදාවත් එක්කගෙන යන්නේ දයානන්ද මැරිලා හිටිය එයාගේ කාමරේට. ඉතින් කාමරේ ලේවලින් පිරීලා තිබුණේ කියන ඉන්ස්පෙක්ටර් කියන්නේ මල සිරුර තිබුණේ ඇටච් බාත්රූම් එකේ කියලා. මේ අපරාධ ස්ථානය පරීක්ෂා කරලා බලන සුදා ඊළඟට දයානන්දි දුව හම්බෙලා කතා කරනවා. ඉතින් ඒත් එක්කම තමයි අපිව ආයමත් කතාවේ අතීත සිදුවීමකට එක්කගෙන යන්නේ. එදා තාත්තගේ ඝාතනය ගැන දයානන්දගේ දුවට කතා කරලා කියලා තියෙන්නේ උදේ 6:15ට වගේ. ඒ වෙනකොට දයානන්දගේ දුව හිටිය හයිද්‍රාබාද් වල. ඒත් එදා දවල් වෙනකොට කට්ටියම මෙහෙට ආවත් ඒ වෙනකොටත් මුළු ගෙදරම කිසිම දෙයක් නොවුන ගානට පිරිසිදු කරලා තිබුණේ කියලා දයානන්දගේ දුව කියනවා. කොහොම හරි මේ කතාවත් එක්ක සුදාටත් මෙතනින් යන්න සිද්ධ වෙනවා. ඒ එන අතරතුරේ සුදා ඉන්ස්පෙක්ටර්ගෙන් අහන්නේ ඇයි මේ ගෙදර කලින් CCTV හයි කරලා තිබුණේ නැත්තේ කියලා. මොකද දයානන්ට අනියම් සම්බන්ධතා ගොඩක් තිබිලා තියෙනවා කියලා ගමේ කටකතා පැතිරිලා තියෙනවා. ඉතින් ඒ නිසා දයානන්ද ජීවතුන් අතර ඉන්නකොට කැමති වෙලා නැහැ ගෙදර CCTV කැමරා සයි කරනවට.
කොහොම හරි එදා දවසේ වැඩ ටික ඉවර කරන සුදා ඊට පස්සේ එන්නේ එයා නතර වෙලා ඉන්න ගෙස්ට් හවුස් එකට. ඊළඟට ෆිල්ම් එක අපිට පෙන්වන්නේ පහුවදා වෙන සිදුවීම. ඉතින් මේ වෙලාවේ සුදා කඩපවල පොලිස් ට්‍රේනින් සෙන්ටර් එකට යනවා. මොකද සුදාට මේ විමර්ශනය වෙනුවෙන් විශේෂ කණ්ඩායමකුත් ලැබෙනවා. ඉතින් සුදා මේ කණ්ඩායමත් එකතු කරගෙන දයානන්ගේ මේ කේස් එක ගැන මුල ඉඳලම හොයන්න පටන් ගන්නවා. මේ වෙනකොට කලින් තිබුණ ෆයිල්ස් අරගෙන බලන මේ අය හොයා ගන්නවා මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන ආන්ධ්‍රා ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණයට හරියටම මාසයකට කලින් කියලා. කොහොම හරි මේ කතාවත් එක්කම අපිව ආයෙමත් එක්කගෙන යනවා කතාවේ අතීතයට. ඒ කියන්නේ දයානන්ද මැරුණ දවසට කලින් දවසේ වුණ සිදුවීමකට. මැතිවරණයත් ළඟ නිසා එදා දයානන්ද හම්බෙන්න ජ්‍යොතිෂවේදියෙක් එයාගේ ගෙදරට ඇවිත් තියෙනවා. ඊට පස්සේ දයානන්ද එදා දවල් 12:30ට වගේ එයාගේ පක්ෂ සමාජිකයින්වත් හම්බෙන්න ගිහින් තියෙනවා. එතනින් පිටත් වන දයානන්ද එයාගේ ළඟම හිතවතෙක් වුණ ගංගරෙඩ්ඩිව දවල් 2:30ට වගේ එයාගේ ගෙදර ළඟින් දාලා තියෙනවා. එතනින් යන දයානන්ද ඊට පස්සේ එයාගේ පක්ෂ සංවිධායක කෙනෙක් වුණ රවීන්දර්ව මයිදුකුරු හන්දියෙන් වාහනයට දාගන්නවා. ඊට පස්සේ මේ හැමෝම එකතු වෙලා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ගිහින් තියෙනවා. මේ හැම දෙයකින්ම පස්සේ එදා රෑ 9ට වගේ දයානන්ද ළඟ තියෙන ෆැක්ටරි එකකට ගිහින් තියෙනවා අල්ලේ මායාවතී කියලා කෙනෙක්ව හම්බෙන්න. මොකද මේ මායාවතී කලින් ස්වාධීන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුව කෙනෙක් නිසා දයානන්ද එයාව හම්බෙලා කියන්නේ එයාගේ පක්ෂයට එන්න කියලා. ඒ ගැන හිතලා බලලා කියන්නම් කියන නිසා ඒ වෙලාවේ පිටත් වෙන දයානන්ද ගෙදරට එන්න එදා රෑ 11:30ට වගේ. ඊට පස්සේ පහුවදා උදේ දයානන්දගේ PA ක්‍රිෂ්ණා තමයි මේ මලසිරුර දැකලා එයාගේ පවුලේ හැමෝටම කතා කරලා මේ ගැන කියලා තියෙන්නේ. ඒ වගේම ක්‍රිෂ්ණාම තමයි මේ ඝාතනය ගැන පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඊට පස්සේ පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ අතරතුරේදී පොලිසිය හොයාගෙන තියෙනවා ලේ ගෑවුණු දයානන්දගේ අත් අකුරින්ම ලියපු ලියුමක්. ඊට පස්සේ විමර්ශන කටයුතු නිසි විදියට කරගෙන ගියා කියලත් මේ එක නිලධාරියෙක් සුදාට කියනවා. ඒ වගේම අපරාධ ස්ථානයේ තිබුණ ලේ සාම්පල් ඔක්කොම වගේ අයිති දයානන්ට කියන මේ ඔෆිසර් කියන්නේ එතනින් හම්බුණ කෙස් ගහක් පොට්ටුවක් වගේම ඇඟිලි සලකුණු 3ක් ඩේටාබේස් එක මැච් කරලා බැලුවත් තවම කිසිම එකක් එක මැච් උනේ නැහැ කියලා. ඒත් එක්කම සුදා අහන්නේ මේ වෙනකොට සැකකාර ලිස්ට් එකේ ඉන්නේ කවුද කියලා. ඉතින් පළවෙනි සැකකාරයා තමයි දයානන්ගේ ළඟම හිතවතෙක් වුණ ගංගා රෙඩ්ඩි. දෙවෙනි සැකකාරයා තමයි දයානන්ගේ PA වුණ ක්‍රිෂ්ණා. ඒ වගේම තුන්වෙනි සැකකාරයා තමයි ලක්ෂ්මීගේ පුතා. ඒ කියන්නේ ප්‍රකාශ්. මේ මූලික තොරතුරුත් එක්ක සුදා එයාගේ මේ ටීම් එකත් එක්ක මේ මෙහෙයීම ගැන පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. ඉතින් සුදාත් එක්ක ඉන ටීම් එකත් තරුණ දක්ෂ නිලධාරීන් පිරිසක් නිසා මේ අයත් එක්ක ඉස්සරහට යන එක සුදාටත් ගොඩක් පහසු වෙනවා. මේ විදියට මේ අය එකතු වෙලා මීට වඩා සාක්ෂියක් හොයාගන්න ලොකු උත්සාහයක් අරගන්නවා. ඒත් කිසිම දෙයකින් පළක් වෙන්නේ නම් නැහැ. මේ නිසා අයමත් මේ කණ්ඩායම එකතු කරගන්න සුදා කියන්නේ දයානන්ද කලින් දවසේ රෑ 11:30 ඉඳලා පහුවදා උදේ වෙනකන් කාලය අතරතුරේදී කරේ මොනවද සහ ඇතුලෙන් ලොක් කරපු ගෙදරට කවුරු හරි ඇතුල් වුණාද කියන එක ගැන හොයලා බලන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ සුදා එයාගේ ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙන විදිහ. ඉතින් මුලින්ම සුදා මේ ප්‍රශ්න කිරීම කරන්නේ දයානන්දගේ PA වුණ ක්‍රිෂ්ණාගෙන්. මේ වෙනකොට ක්‍රිෂ්ණාගේ මූණ හොද්දටම හෙම්බත් වෙලා තමයි තියෙන්නේ. මොකද පහුගිය මාස 3 පුරාවටම පොලිසිය ක්‍රිෂ්ණාට වද දීලා තියෙනවා මේ දයානන්දගේ කේස් එක නිසා. ඉතින් මේ දේ අහන සුදා ක්‍රිෂ්ණාට කියන්නේ කිසිම බයක් නැතිව ක්‍රිෂ්ණා දන්න හැමදේම එයත් එක්ක කියන්න පුළුවන් කියලා. මේ නිසා ක්‍රිෂ්ණා මේ කතාව පටන් ගන්නවත් එක්කම තමයි අපිවත් කතාවේ අතීත සිදුවීමකට එකගෙන යන්නේ. කොහොම හරි එදා ක්‍රිෂ්ණා මේ සිදුවීම මුලින්ම දැනුම් දෙන්න දයානන්දගේ බෑනා කෙනෙක් වුණ රාජට. මේ අතරේ සෝෆා එක ළඟටම එන ක්‍රිෂ්ණා එතන තිබුණ ෆෝන් එකත් හොරින්ම අරගෙන එයාගේ සාක්කුවට දාගන්නවා. ඒත් එක්කම ක්‍රිෂ්ණා දයානන්දගේ පවුලේ තවත් කෙනෙක්ට කතා කරලා මේ සිද්ධිය ගැන කියනවා. ඒ වෙලාවේදී තමයි ක්‍රිෂ්ණා මෙතන බිම වැටලා තිබුණ ලියුම අතට ගන්නෙ. ඉතින් මේ ලියුම ලියලා තියෙන්නේ දයානන්දගේ ඩ්‍රයිවර්ට උදේම වැඩට එන්න කිව්වට පස්සේ එයා දයානන්දට හොඳටම ගැහුවා කියලා. ඒ වගේම මම මේ ලියුම ගොඩක් අමාරුවෙන් ලියන්නේ. ඉතින් ඩ්‍රයිවර් ප්‍රසාදට යන්න දෙන්න එපා කියලත් මේ ලියුමේ අවසානයේ දයානන්ද ලියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ක්‍රිෂ්ණා මේ ලියුම ගෙදර වැඩ කරන ලක්ෂ්මීගේ පුතා වෙන ප්‍රකාශ්ට දීලා කියන්නේ ක්‍රිෂ්ණාගේ වයිෆ්ට ගිහින් දෙන්න කියලා. ඒ විදිහට ප්‍රකාශ් මේ ලියුමත් අරගෙන ක්‍රිෂ්ණාගේ ගෙදරට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණා කිව්ව විදිහටම එයාගේ වයිෆ්ට මේ ලියුම දෙනවා පරිස්සමට අරගෙන තියන්න කියලා. ඒ අතරේ දයානන්දගේ ගෙදර දොරට කවුරු හරි තට්ටු කරන සද්ද නිසා ක්‍රිෂ්ණා දොර ඇරලා බලනවා. ඉතින් මේ අය ඇවිත් ඉන්නේ දයානන්දව හම්බෙන්න.
ඒත් සර් තිරුපති ගියා කියන ක්‍රිෂ්ණා කොහොම හරි මේ අයව මෙතනින් පිටත් කරලා යමනවා. ඔය අතරේ ක්‍රිෂ්ණා දයානන්දගේ යතුරු ලියන්නටත් මේ ගැන කියලා දයානන්දගේ ගෙදරට එන්න කියනවා. ඉතින් මේ සිදුවීම දකින මේ කෙනා මුලින්ම කරන්නේ යගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරගන්න එක. එතනින් පස්සේ දයානන්දගේ ඝාතනය ආරංචි වුණ එයාගේ පවුලේ අය නෑදෑයෝ හිතවත් අය වගේම අහල පහල අයත් ගෙදරට එන්න පටන් ගත්තා කියලා ක්‍රිෂ්ණා කියනවා. ඒත් එක්කම සුදා අහන්නේ දයානන්දගේ යාළුවා වුණ ගංගා රෙඩ්ඩි ආවේ කීයටද කියලා. ඊට පස්සේ අයමත් අපිට පෙන්වන්නේ ඝාතනය වුණ දවසේ වුණ සිදුවීමක්. ඉතින් එදා උදේ 7ට වගේ ගංගා රෙඩ්ඩි ඒ ළඟපාතේ ඉන්න මස් විකුණන මුදලාලි කෙනෙක් එක තමයි දයානන්දගේ ගෙදරට ඇවිත් තියෙන්නේ. මේ විදිහට ගංගා රෙඩ්ඩි ආව ගමන්ම දයානන්දව දැකලා කියන්නේ එයාට හાર્ට් එකේ අමාරුවක් තිබුණා නේද කියලා. ඒ නිසා ලේවමනේ ගියද දන්නේ නැහැ කියලාත් ගංගා රෙඩ්ඩි කියනවා. ඒත් ඉතින් එහෙම වුණා නම් ලේ බිත්තියට විසිවෙන්න විදිහක් නැහැ කියලා ක්‍රිෂ්ණා කියනවා. වැඩි කියවන්න එපා කියන ගංගා රෙඩ්ඩි මේ වෙලාවේ ක්‍රිෂ්ණාට කියන්නේ හවස් වෙන්න කලින් මේ ඔක්කොම සුද්ධ කරලා දාමු කියලා. මොකද මේ තත්ත්වෙන් කට්ටිය දයානන්දව දැක්කොත් ඒක මේ හැමෝටම හොඳ නැති නිසා. මේ නිසා ගංගා රෙඩ්ඩි ගෙදර වැඩ කරන ලක්ෂ්මීව වගේම වත්තේ වැඩ කරන කෙනාවත් එක්කගෙන ඇවිත් කියන්නේ බාත්රූම් එකේ තියෙන ලේ හැමතෙම සුද්ධ කරලා දාන්න කියලා. ඒත් ලේගන්තට වමන යන්න නිසා ලක්ෂ්මී මෙතනින් යන්න යනවා. ඔය අතරේ ගංගා රෙඩ්ඩිත් මේ බිම වැටිලා තියෙන ලේ පිරිසිදු කරන්න පටන් අරගෙන තියෙනවා. මේ විදිහට ගංගා රෙඩ්ඩිගේ කීමට බාත්රූම් එක වගේම දයානන්දගේ කාමරෙත් පිරිසිදු කරනවා. කොහොම හරි මේ හැමදේම සිද්ධ වෙන අතරෙම තමයි CI මෙතනට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ දේ දැකලා CIත් කලබලෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා CI මේ දේවල් වලට මැදිහත් වෙන්න යන්නෙත් නැහැ. කොහොම වුණත් ගංගා රෙඩ්ඩිගේම හැසිරීමත් එක්ක හැමෝම විශ්වාස කරන්න පටන් ගන්නවා දයානන්ද මැරිලා තියන්නේ ලේවමනේ ගිහින් කියලා. මේ විදිහට හැමෝම පිරිසිදු කරාට පස්සේ ගංගා රෙඩ්ඩි මේ අයට කියනවා සර්ගේ බොඩි එක කාමරයට අරගෙන යන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාවේ ගංගා රෙඩ්ඩිත් එක්ක මෙතන ඉන්න කීප දෙනෙක් එකතු වෙලා බොඩි එක උස්සලා අරගන්නපා. ඒත් එක්කම මේ කෙනෙක් දකින්නවා දයානන්දගේ මූණේ තියෙන තුවාල වගයක්. ඒ නිසා එයා කියන්නේ මේක heart attack එකක් වෙන්න බෑ කියලා. ඒත් කාටවත්ම කතා කරන්න දෙන්නේ නැති ගංගා රෙඩ්ඩි කලබලෙන් වගේ මේ මල සිරුරත් අරගෙන කාමරයට යනවා. ඊට පස්සේ ගංගා රෙඩ්ඩි කියන්නේ සර්ගේ ඇඳුම් මාරු කරලා වෙන ඇඳුමක් අඳින්න ඕනි කියලා. ඒ නිසා දයානන්දගේ ටයිපිස්ට් තුල්ලට කියනවා අල්මාරියෙන් ඇඳුමක් ගන්න කියලා. ඒත් එක්කම අල්මාරියේ හැන්ඩල් එක අල්ලන තුල්ලා දකිනවා ඒක කැඩිලා තියෙන විදිහ. කොහොම හරි අල්මාරියෙන් ඇඳුමක් අරගෙන දෙන තුල්ලා CI ළඟට ඇවිත් කියන්නේ මේක ඝාතනයක් කියලා. හැබැයි ඉතින් CI නම් මේ කිසිම දෙයක් ගානකට ගන්නෙ නැහැ. ඔය අතරේ ගංගා රෙඩ්ඩි ආයමත් තුල්ලට කතා කරනවා දයානන්දගේ ඔළුව උස්සලා අල්ලගන්න කියලා. ඒත් එක්කම යටින් අත් දෙක තියලා ඔළුව උස්සන තුල්ලට දැනෙනවා ඔළුවේ යට ලොකු තුවාල වගේක් තියෙනවා කියලා. ඒ වෙලාවේ තුල්ලා කියන්නේ මේක heart attack එකක් නිසා වුණත් අනතුරක් නෙමෙයි කියලා. ඒත් මේ හැම වතාවකදීම ගංගා රෙඩ්ඩි මේ අයගේ කට වහන්නමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ ඉතින් හොස්පිටල් එකෙන් ඇවිත් මේ තුවාලවලට බෙහෙතුත් දාලා මිනිහ අරගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ වෙලාවේ සුදා ගංගා රෙඩ්ඩිගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මුලින්ම සුදා අහන්නේ ඇයි එතන තිබුණ හැම සාක්ෂියක්ම විනාශ කරේ කියලා. ඒත් ගංගා රෙඩ්ඩි නම් කියන්නේ එයා හැම දෙයක් කරේ නෑ කියලා. මොකද දයානන්ද ඒ විදිහට ඉන්නවා දැක්කම දරා ගන්න ගොඩක් අමාරු නිසා ගංගා රෙඩ්ඩි එතනින් ගියා කියලා මේ වෙලාවේ සුදාට කියනවා. ඒ නිසා ගංගා රෙඩ්ඩි එතනින් ගියා කියලා තමයි ගංගා රෙඩ්ඩි නම් කියන්නේ. ඒත් කලින් කට උත්තරවල තියෙන්නේ ගංගා රෙඩ්ඩි කෙතර හිටියා කියලා. ඒ කොහොම වුණත් ඒ කට උත්තර දුන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ කියන ගංගා රෙඩ්ඩි කියන්නේ එයා ඒ සිදුවීම වෙන වෙලාවෙ එතන හිටියේ නැහැ කියලා. මේ ප්‍රශ්න කිරීම වලින් පස්සේ සුදා එයාගේ ටීම් එකේ කෙනෙක්ට කියන්නේ දයානන්දගේ දුරකථන ඉතිහාසය ගැන බලන්න කියලා. ඔය අතරේ තමයි SI සුදාව හම්බෙන්න ඇවිත් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ SI ලොකු වේදනාවකින් ඉන්න කියන එක සුදා දකිනවා. මොකද අසනීපෙන් රෝහල් ගත කරලා ඉන්න ප්‍රකාශ්ගේ තාත්තව බලන්න අද ප්‍රකාශ් රෝහලට අරගෙන ගිහින් තියෙනවා. ඒත් ආයමත් එළියට එන ප්‍රකාශ්ගේ ඇස්වල හැංගිලා තියෙන ලොකු වේදනාවක් SIට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද එයාගේ මේ අසනීපුණ තාත්තව ආයමත් දකින්න ලැබෙන්නේ නැති වෙයි කියන බයත් එක්ක තමයි ප්‍රකාශ් එළියට එන්නේ. මේ නිසා SI සුදාගෙන් ඉල්ලන්නේ ඒ වගේ අහිංසකයින්ව නිදහස් කරන්න කියලා. කොහොම හරි සුදාගේ ප්‍රශ්න කිරීම වලින් සුදා තීරණය කරලා තියෙනවා ක්‍රිෂ්ණට වගේම ප්‍රකාශ්ට ෆාස්ට් ට්‍රැක් විදිහට අප දෙන්න.
මේ සිදුවීමෙන් පස්සේ දැන් අපිට පෙන්වන්නේ සුදා එදා මේ සිදුවීම වෙන වෙලාවේ හිටිය CIවත් ගෙන්නලා එයාගෙන් ප්‍රශ්න කරන විදිහ. මේ වෙලාවේ CI එයා දැක්ක දේවල් කියනවා. ඒ කියන්නේ ගංගා රෙඩ්ඩි මෙතන පිරිසිදු කරලා බොඩි එක කාමරයට අරගෙන යන සිද්ධියම තමයි CIත් මේ වෙලාවේ සුදාට කියන්නේ. ඒ කොහොම වුණත් මුලින් ඉඳලම CIටත් මේ සිද්ධිය ඝාතනයක් කියලා සැක හිතුණත් භූෂන් ශරත් වගේම අභිලාෂ් කියන අය තමයි CIට තර්ජනය කරලා තියෙන්නේ කිසිම පැමිණිල්ලක් දාන්න එපා කියලා. මේ ප්‍රශ්න කිරීමෙන් පස්සේ සුදාගේ අවධානය යොමු වෙන්නේ දයානන්ද ලිව්වා කියන ලියුමට. ඉතින් මේ ලියුමත් එක්ක සුදා තීරණය කරනවා ඩ්‍රයිවර් ප්‍රසාද් ඇතුළු හැම ඩ්‍රයිවර් කෙනෙක්ගෙම මේ ගැන ප්‍රශ්න කරන්න. ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ ප්‍රසාද්ව ගෙන්නලා එයාගෙන් මේ ගැන ප්‍රශ්න කරන විදිහ. මේ ප්‍රසාද් කලින් වැඩ කරලා තියෙන භාග්‍යම්ම ළඟ. ඉතින් එයා තමයි දයානන්ද ළඟට ප්‍රසාද්ව එවලා තියෙන්නේ. ඒ වගේම ලියුමේ තියෙන විදිහට ප්‍රසාද් නම් කියන්නේ එයා ඒ වගේ දෙයක් දයානන්ත කරේ නැහැ කියලා. ඔය අතරේ මේ අයට හොයාගන්න පුළුවන් වෙනවා දයානන්දගේ මේ ඝාතනය සිද්ධ වුණ දවසේ රෑ සැක සහිත බයික් එකක් මේ ගෙදර ළඟින් එහාට මෙහාට ගිහින් තියෙනවා කියලා. ඒත් එක්කම අපිට පෙන්වනවා මේ අය පරණ ප්‍රශ්න කිරීම වල රෙකෝඩින් වගේක් බලන ගමන් ඉන්න විදිහ. එතනදි ගෙදර වැඩ කරන කාන්තාවක් ඩ්‍රයිවර්ස්ලා වගේම අර වයසක කෙනත් දයානන්ද ගැන දන්න දේවල් කියලා තියෙනවා. මේ සිදුවීමෙන් පස්සේ දැන් අපිට පෙන්වන්නේ අර CCTV එකේ තිබුණ බයික් එකට සමාන බයික් තියෙන හැම කෙනෙක්ගෙම මේ ගැන ප්‍රශ්න කරන්න යන විදිහ. මේ ගැන තවදුරටත් හොයාගෙන යන මේ ඔෆිසර් කෙනෙක්ට අභිලාෂ් සහ භූෂණ කියලා දෙන්නෙක් ගැනත් සැකයක් මතුවෙනවා. මොකද මේ දෙන්න දයානන්දගේ දේශපාලන ජනප්‍රියත්වයට ගොඩක් ඉරිසියා කරලා තියෙනවා. මේ නිසා දයානන්දගේ ඥාති සහෝදරයෙක්වත් මේ ප්‍රශ්න කිරීම වලට ගෙන්නනවා. මොකද මේ කෙනා හිතනවා දයානන්දගේ ඝාතනය පිටිපස්සේ අභිලාෂ් සහ භූෂන් කියන දෙන්නා ඉන්නවා කියලා. ඒකට හේතුව වෙන්නේ ගංගා රෙඩ්ඩි මේ අපරාධය වුණ තැන පිරිසිදු කරලා තියෙන්නේ අභිලාෂ්ගේ සහ භූෂන්ගේ අනුදැනුම යටතේ. ඒ වගේම ගිය පාර මැතිවරණයේදී මේ අය එකතු වෙලා දයානන්දව පරාද කරලා තියෙනවා. ඒ අතරතුරේ තමයි මිනිසුන්ට දෙන්න තිබුණ සල්ලි වලින් භාගයකටත් වඩා ගංගා රෙඩ්ඩි හොරකම් කරලා තියෙන්නේ. මේ ගැන දැනගන්න දයානන්ද හැමෝම ඉදිරිපිට ගංගා රෙඩ්ඩිට කම්මුල් පාරකුත් ගහලා තියෙනවා. කොහොම හරි ඊට පස්සේ ඒ කියන්නේ දයානන්දගේ ඝාතනයෙන් පස්සේ තිබුණ මැතිවරණයට කඩප වලින් තරග කරන්න දයානන්ද අභිලාෂ්ට අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩි ආසනයක් දෙන්න තමයි දයානන්ද තීරණය කරලා තියෙන්නේ. මොකද අභිලාෂ් කියන්නේ තවම අලුත් කෙනෙක් නිසා. කොහොම හරි මේ ආරංචි අභිලාෂ්ගේ කනට ගිහින් තියෙනවා. ඒ නිසා අභිලාෂ් වගේම භූෂන් බය වෙලා තියෙනවා එයාලගේ ගමනට දයානන්ද තර්ජනයක් වෙයි කියලා. මේ ගැන කියන දයානන්දගේ මේ ඥාති සහෝදරයා මෙතනින් යන්නේ තව එක හෝඩුවාවකුත් දීලාමයි. ඒ වෙලාවේ මේ කෙනා කියන්නේ දයානන්ද නිතරම බාලපනූර් වල මුස්ලිම් ගෑනු ළමයෙක්ව හම්බෙන්න ගියා කියලා. ඊට පස්සේ කරන පරීක්ෂණ වලින් සුදාගේ ටීම් එකට හොයාගන්න පුළුවන් වෙනවා දයානන්ද මූල්‍යම වශයෙන් ගොඩක් ණය අරගෙන තියෙනවා කියලා. මේ නිසා සුදා මේ ගැන අහන්න දයානන්දගේ දුවව හම්බෙන්න යනවා. ඉතින් දුව කියන විදිහට එයාගේ තාත්තා ඒ කියන්නේ දයානන්ද බලේ නොහිටියත් එයාව හොයාගෙන මිනිසෙක් මේ ගෙදරට આવොත් ඒ අය වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න දයානන්ද අපතැප වෙලා හිටියා. ඒත් ඉතින් දයානන්ද එයාගේ බිස්නස් වලින් ලක්ෂ ගාණක් හැම මාසෙකම හම්බෙලා තියෙනවා. මේ විස්තරات එක්ක සුදායමත් ඔෆිස් එකට එනවා. ඒ අතරතුරේ සුදාගේ අතට හම්බෙනවා දයානන්දගේ ෆෝන් එකේ ෆොරෙන්සික් රිපෝට් එක. ඉතින් මේ රිපෝට් එකේ නම් කිසිම සැකසහිත දෙයක් නැහැ කියලා මේ ඔෆිසර් කියනවා. ඒ දයානන්ද මැරෙන්න කලින් ඒ කියන්නේ එදා පාන්දර 1:31ට මේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මේ මැසේජ් එකේ කියලා තියෙන්නේ දයානන්ද උඹයි උඹේ පවුලේ උනුයි බල්ලෝ වගේ මැරිලා යයි කියලා. ඒ වගේම ෆෝන් එකේ තිබිලා මේ අයට ෆොටෝ එකකුත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එකම සුදාට මතක් වෙනවා දයානන්දගේ ඥාති සහෝදරයා මේ මුස්ලිම් කාන්තාව ගැන කිව්ව කතාව. ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ මේ ශහීන් කියන මුස්ලිම් කාන්තාව ප්‍රශ්න කිරීම වලට ගෙනත් තියෙන විදිහ. මොකද මේ මැසේජ් එකත් එක්ක මේ ෆොටෝ එකත් එවලා තියෙන ශහීන් නිසා. මේ නිසා ශහීන් මේ ඝාතනයේ වැරදිකාරය කරන්නේ මැසේජ් එකත් ඇති කියන සුදා කියන්නේ ඇත්තම විස්තරේ මේ වෙලාවේ කියන්න කියලා. මේ ශහීන් කියන්නේ උපාධිධාරිනියක්. ඉතින් ශහීන්ගේ මාසිනා දයානන්දව දන්න නිසා එයා තමයි ශහීන්ව එයාගේ අක්කත් එක්ක දයානන්දව හම්බෙන්න යවලා තියෙන්නේ. ඒ වෙනකොට ශහීනුත් අහලා තියෙනවා දයානන්ද කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට උදව් කරන කෙනෙක්
කෙනෙක් කියලා. ඉතින් ශහීනුත් බලාපොරොත්තු වුණු විදිහටම දයානන්ද යට රැකියාවක් දෙනවා. එදා තමයි මුලින්ම ශහීන් දයානන්ද දකින්නේ. ඉතින් ජොබ් ඔෆර් ලෙටර් එකත් අරගෙන එළියට එන ශහීන් දකිනවා දයානන්ද වාහනයට හේතු වෙලා ප්‍රසිද්ධියම සිගරට් එකක් බොන විදිහ. මේ තරම් ලොකු සමාජ සේවකයෙක් වෙලත් ප්‍රසිද්ධිය තමන්ගේ නම්බුව නැති කරගන්න එපා කියන ශහීන් දයානන්ද අතේ තියෙන සිගරට් එක අරගෙන විසි කරලා දානවා. ඊට පස්සේ තමයි දයානන්ද නිතරම වගේ ශහීන්ට කතා කරලා එයා ගැන හොයලා බලන්න පටන් අරගෙන තියෙන්නේ. මේ විදිහට දයානන්ටත් මේ ශහීන් ගැන ආදරයක් ඇති වෙනවා. ඒ වගේම දයානන්ද කියනවා ශහීන්ව විවාහ කරගන්නත් කැමති කියලා. ඒත් මුලින් නම් ශහීන් මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. මොකද දයානන්ද කියන්නේ විවාහක බිරිඳක් සහ දුවෙක් ඉන්න පවුලක් නිසා. කොහොම වුණත් මේ අතරතුරේ දයානන්ට ගොඩක් අසනීප වෙලා තියෙනවා. දයානන්ද ඉන්නෙත් පවුලෙන් වෙන් වෙලා තනියම නිසා ශහීන් දයානන්ද ගැන හොයලා බලන්න තීරණය කරනවා. මේ විදිහට ශහීන්ටත් දයානන්ද ගැන ආදරයක් ඇති වෙනවා. කොහොම හරි දයානන්ද ශහීන් ගැන කතා කරන්න යගේ දෙමාපියන්ම හම්බෙන්නත් වෙනවා. ඉතින් දයානන්දගේ සමාජ සේවය නිසාම වයසින් වැඩිමල් වුණත් ශහීන්ගේ දෙමාපියන්ට බැරි වෙනවා දයානන්දගේ මේ යෝජනාවට අකමැති වෙන්න. ඒ විදිහට ශහීන්ගේ පවුලේ ආශිර්වාදයත් එක්ක දයානන්ද ශහීන්ව විවාහ කරගන්නවා. හැබැයි ඒ වෙනකොට මේ ගැන කිසිම දෙයක් දයානන්දගේ පවුලේ අය දන්නේ නැහැ. මේ නිසා දයානන්ද ශහීන්ට පොරොන්දු වෙලා තියෙනවා මේ හැමදේම බේරුමක් කරගත්තට පස්සේ ශහීන්වත් පොලිවෙන්ඩුල වලට එක්කගෙන යනවා කියලා. ඔය අතරේ තමයි දයානන්ද උද්ඝෝෂණයකට වාඩි වෙන්නේ. ඉතින් දයානන්දට සහාය දෙන්න ශහීනොත් මේ උද්ඝෝෂණයට සහභාගී වෙනවා. කොහොම හරි ශහීන් මේ උද්ඝෝෂණයට හොඳට සහයෝගය දුන්න නිසා එයාට දයානන්දගේ ගෙදරට එන්න කියලා හොඳට සලකලා තිබුණා. මේ අතරේ තමයි එතනට ඇවිත් හිටිය දයානන්දගේ පවුල අය ශහීන්ට සහ දයානන්දට එක එක කටකතා හදන්න පටන් ගන්නේ. කොහොම හරි මේ සිදුවීමත් එක්ක දයානන්ද තීරණය කරනවා ශහීන් ගැන එයාගේ පවුල අයත් එක්ක කතා කරන්න. ඒත් මේ දේවල් අහන දයානන්දගේ දුව නම් තාත්තට හොඳටම බනිනවා අඩුම එයාගේ වයස ගැනවත් හිතුවේ නැහැ කියලා. මේ නිසා දයානන්ද ලොකු මානසික පීඩනයකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ හැමදේම අතරේ ශහීනුත් දයානන්දව තේරුම් අරගෙන එයා වෙනුවෙන් අවුරුදු ගාණක්ම බලාගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒ අතරේ තමයි ශහීන්ගේ ආච්චි නැති වෙන්නේ. ඒ නිසා ශහීන් එයාගේ පවුල අයත් එක්ක ගිහින් බාලපනූර් වල පදිංචි වෙනවා. ඔය අතරේ දවසක් දයානන්ද ශහීන්ව හොයාගෙන මේ ගෙදරටත් එනවා. මේ තරම් විශ්වාස කරපු කෙනත් ශහීන්ව අවුරුදු ගාණක්ම මග්ගැරලා හිටියත් දයානන්ට තියෙන ආදරය නිසාම ශහීන්ට බැරි වෙනවා දයානන්ට ආයමත් බෑ නොකිය ඉන්න. ඉතින් මේ දේත් එක්ක දයානන්ද වගේම ශහීන් තීරණය කරනවා ආයමත් අලුතින් ජීවිතය පටන් ගන්න. ඒ අතරේ තමයි ශහීන්ට දයානන්දගෙන් දරුවෙකුත් ලැබෙන්නේ. ඉතින් මේ විදියට අවුරුදු කීපයක්ම ගත වෙලා ගිහින් දයානන්දව 2017 තිබුණ මැතිවරණයෙන් පරාද වෙනවා. දයානන්ද පරාද කරන්න එකතු වෙලා වැඩ කරලා තියෙන්නේ ගංගාරෙඩ්ඩි වගේම දයානන්දගේ ළඟම හිටිය අය කියලා දයානන්ද සමහර වෙලාවල් වලදී ශහීන් එක්කත් කියලා තියෙනවා. ඔය අතරේ දවසක් ශහීන් දයානන්දගෙන් අහනවා එයව පරාද කරේ ජීවන්ද කියලා. ඒ දයානන්ද ජීවන් ගැන ලොකු විශ්වාසයකින් ඉන්න නිසා දයානන්ද දන්නවා එයා කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. කොහොම හරි මේ විදියට මැතිවරණයෙන් පරාද වුණාට පස්සේ දයානන්ද මූල්‍යම පැත්තෙන් ගොඩක් හිර වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට ශහීන්ව බලන්න ගිහින් තියෙනෙත් මාසයකට සැරයක් වගේ. ඒ වගේම දයානන්ද හැම මාසෙකම සල්ලිත් මේ අය වෙනුවෙන් යවලා තියෙනවා. ඒත් ටික කාලයකින් පස්සේ මේ මූල්‍යම හිරවීමත් එක්ක දයානන්ද ශහීන්ට සල්ලි යවන එක පවා නතර කරලා දානවා. කොහොම හරි ඒ වෙනකොට දයානන්දගේ පවුල අය දැනගන්නවා දයානන්දගෙන් ශහීන්ට පුතෙකුත් ඉන්නවා කියලා. ඒ නිසා දයානන්දගේ පවුල අය එකතු වෙලා දයානන්දව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම දයානන්ද තිබුණ හැම මූල්‍යම ගනුදෙනුවක්ම අයින් කරලා දාන්න තීරණය කරනවා. ඒ විතරක් නෙමෙයි දයානන්දගේ පවුල අය මේ ශහීන්ගේ පවුල අයට තර්ජනය කරන්න පටන් ගන්නවා. මේ ගැන දැනගන්න දයානන්ද එදා හොඳටම කේන්තියෙන් ඇවිත් එයාගේ මස්සිනාක් කෙනෙක්ටත් බනිනවා ශහීන්ගේ ගෙදර ගිහින් එයාට තර්ජනය කරපු එකට. ඒ නිසාම තමයි දයානන්ද ශහීන්ගේ ගෙදර අයිතිය ආරක්ෂාව වෙනුවෙන් ගෝලයෝ දාලා තියෙන්නේ. මේ අතරේ තමයි දයානන්ද ආයමත් අසනීප වෙන්නේ. ඉතින් ශහීන්ට සිද්ධ වෙනවා දයානන්ද බලන්න හොර රහසෙම රෝහලට යන්නත්. මේ වෙලාවේ දයානන්ද ශහීන්ට කියන්නේ එයා ශහීන්ව විවාහ කරගෙන එයාට ලොකු අසාධාරණයක් කරා කියලා. ඒ නිසා ආයමත් ශහීන්ට විවාහයක් කරගන්න කියලා දයානන්ද කියනවා. ඒත් මේ යෝජනාවට අකමැති වෙන ශහීන් අඬ අඬම කියන්නේ දයානන්ද එයා ළඟ හිටියත් නැතත් ශහීන් හැමදාම එයාගේ බිරිඳ විදියට
ළඟ ඉන්නවා කියලා. මේ නිසා දයානන්ද ශහීන්ට පොරොන්දු වෙනවා එයා මැරෙන්න කලින් ශහීන්ට වගේම පුතාට හොඳින් ජීවත් වෙන්න හැමදේම සූදානම් කරලා දෙනවා කියලා. කොහොම හරි එතනින් පස්සේ දයානන්ද හොඳටම කාර්යබහුල වෙලා තියෙනවා. කොටින්ම ශහීන්ට ෆෝන් එකෙන් කතා කරන්නෙත් කලාතුරකින්. ඒත් අවසාන වතාවට කතා කරනකොට දයානන්ද ශහීන්ට කියලා තියෙන්නේ එයාට සල්ලි ගොඩක් ඉක්මනින්ම ලැබෙයි කියලා. මේ කතාව අහන සුදාවගේම එයාගේ ටීම් එක ශහීන්ගෙන් අහන්නේ මේ තරම් ආදරෙන් ඉඳලත් ඇයි ඒ වගේ මැසේජ් එකක් දයානන්දට දැම්මේ කියලා. මොකද දයානන්ද ඒ වගේ ශාප කිරීම විශ්වාස කරන නිසා කියලා ශහීන් කියනවා. ඉතින් කලින් වතාවක දයානන්දගේ පවුල නිසා ශහීන්ව මගහැරලා ඉන්න වෙලාවක ශහීන් ඒ වගේම ශාප කරලා තිනවා දයානන්දට. ඉතින් ඊට සතියකට පස්සේ දයානන්දගේ පවුලේ හැමෝටම අසනීප වෙලා තියෙනවා. මේ නිසා දයානන්ද තදින් මේ වගේ දේවල් විශ්වාස කරනවා. ඉතින් දයානන්ද මැරෙන්න දවස් දෙකකට කලින් ශහීන්ගේ පුතාට හොඳටම අසනීප වෙලා තියෙනවා. ශහීන් මේ ගැන දයානන්දට කියන්න කීප වතාවක්ම ගත්තත් දයානන්ද යාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේ නිසා තරහට තමයි ශහීන් මේ වගේ මැසේජ් එකක් දයානන්දට යවලා තියෙන්නේ. ශහීන් ඒ දේ කරේ තරහින් උනත් කේන්තිය නිවුනට පස්සේ ශහීන්ම හිතලා තියෙනවා පහුවදා උදේට කෝල් එකක් අරගෙන දයානන්දගෙන් සමාව ගන්නවා කියලා. ඒත් ඒ වෙනකොට දයානන්ද මිය ගිහින් කියලා ශහීන්ට ආරංචි වෙනවා. ශහීන්ගේ මේ ප්‍රශ්න කිරීමෙන් පස්සේ සුදාට යාගේ ටීම් එකේ අය කියන්නේ ශහීන් කිව්ව දේවල් ඇත්ත කියලා. මොකද දයානන්ද මේ පවුල ගොඩ දාන්න තමයි ණය පවා අරගෙන තියෙන්නේ. ඒ අතරේ තමයි මේ කොෆිස කෙනෙක් මතක් කරන්නේ දයානන්ද අනිල් එක්ක කරන්න ගිය දියමන්ති ගනුදෙනුව ගැන. ඉතින් මේ නිසා සුදා අනිල්ව ගෙන්නලා එමත් ප්‍රශ්න කරනවා. ඒත් ඒ වෙනකොටත් සුදා හොයාගෙන තියෙනවා අනිල් මේ දියමන්ති කතාව බොරුවට ගොතපු කතාවක් කියලා. ඒත් එක්කම සුදාටත් පුළුවන් වෙනවා අනිල්ගෙන් ඇත්ත පමාර ගන්න. ඉතින් අනිල් කියන්නේ තරුණ පිරිමි ළමෙක් නිසා එයා ජීවිතේ උපරිමයෙන්ම විඳින්න කැමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒත් ඒකට සල්ලි නැති නිසා තමයි මේ වගේ දියමන්ති කතාවක් හදලා ණය නොවි මේ රෙඩ්ඩි පවුලම රවට්ටලා සල්ලි අරගෙන තියෙන්නේ. මේ දේවල් අහන සුදා කියන්නේ අනිල් ගැන දිගටම හැගහගෙන ඉන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ මේ වෙනකන් එයාලා හොයාගත්ත සාක්ෂිත් එක්ක අවසන් තීරණවලට එන විදිහ. ඉතින් මේ ටීම් එකෙන් එක්කෙනෙක් කියන්නේ නම් මේ ඝාතනයේ සැකකරුව වෙන්නේ අභිලාෂ් වගේම භූෂන් කියලා. මොකද දේශපාලන තරගයත් එක්ක මේ දෙන්නා එකතු වෙලා කුලී ඝාතකින් ලපා මේ ඝාතනය කරන්න ඇති කියලා මේ ඔෆිසර් කියනවා. ඒත් එක්කම අනිත් ඔෆිසර් නම් කියන්නේ දයානන්දගේ පවුලේ අය වෙන්න ඇති කියලා. මොකද ශහීන්ගේ ප්‍රශ්නෙත් එක්ක උන ලැජ්ජාව සහ දේපල බෙදිලා යයි කියන බය නිසා මේ ඝාතනය කරන්න ඇති කියලා මේ ඔෆිසර් කියනවා. ඒ වගේම මෙතනදී අනිල්ගේ නමත් එකතු වෙනවා. ඒත් මේ හැමදේටම වඩා සුදා දරන්නේ වෙනමම මතයක්. ඒ වගේම මේ වෙලාවේ සුදා ඔප්පු කරලා පෙන්නනවා මේ ඝාතනය කරේ අභිලාෂ්වත් භූෂන්වත් කියලා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා. ඒත් එක්කම තමයි එදා දයානන්ද එක්ක මැතිවරණ ප්‍රචාරණ වලට ගිය කෙනෙක්ව මෙතනට ගෙන්නන්නේ. මේ වෙලාවේ සුදා මේ කෙනාගෙන් අහන්නේ එදා දයානන්ද මැතිවරණ ප්‍රචාරණ කරේ කාගේ නමින්ද කියලා. ඉතින් ඒත් එක්කම තමයි මේ කෙනා කියන්නේ අභිලාෂ්ගේ නමින් කියලා. මේ වෙලාවේ සුදා අහන්නේ ඇයි කලින් කට උත්තරේදී මේ දේවල් කිව්වේ නැත්තේ කියලා. ඒත් ඉතින් මේ කෙනා නම් කියන්නේ කලින් කට උත්තරේදීත් මේ දේම තමයි කිව්වේ කියලා. ඒ වෙලාවේ සුදාට තේරෙනවා ටීම් එකේම කෙනෙක් මේ කට උත්තර වෙනස් කරලා කියන එක. ඔය අතරේ එක ඔෆිසර් කෙනෙක් ඇවිත් කියන්නේ සාක්ෂිකාරයෙක් දුන්න කට උත්තරයක් එළියට ගිහින් තියෙනවා කියලා. ඉතින් දයානන්දගේ ඥාති සහෝදරයෙක් වුණ ප්‍රදීප්ගේ කට උත්තරේ තමයි මේ විදියට මීඩියා වලට ලීක් වෙලා තියෙන්නේ. මේ සිදුවීමත් එක්ක සුදාට තේරෙනවා මේ ටීම් එකේම එළියට ඔත්තු දෙන කෙනෙක් ඉන්නවා කියලා. මේ දේවල් සිද්ධ වෙන අතරේ දයානන්දගේ දුව රජයෙන් ඉල්ලනවා මේ කේස් එක CDI එකට දෙන්න කියලා. ඒකට හේතුව විදිහට දයානන්දගේ දුව සඳහන් කරලා තියෙන්නේ SID එකේ විමර්ශන සැක සහිතයි කියන එක. මේ දේ දකින සුදාටත් හොඳටම කේන්ති යනවා. කොහොම හරි ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ සුදාටම හම්බ වෙන්න එන ડોක්ටර් කෙනෙක්ව. මේ ડોක්ටර් සුදාට දෙන්නේ රංගන්නාගේ නාකොටික් රිපෝට්ස් ටික. ඒත් එක්කම අපිට පෙන්වනවා රංගන්නාට මේ නාකොටික් පරීක්ෂණය කරපු විදිහ. මේ වෙලාවේ රංගන්නා කියන්නේ එදා රෑ 12:30ට වගේ දයානන්ද එළියට සිගරට් එකක් බොන්න ආවා කියලා. ඒ වගේ මේ වෙලාවේ ගංගා රෙඩ්ඩි දයානන්ද එක්ක ඉඳලා තියෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ නිදියකින් ඉන්න රංගන්නාට මොකක් හරි වැටෙන සද්දයක් ඇහෙනවා. මේ නිසා නැගිටලා මෙතනින් යන රංගන්න දකිනවා ගංගා රෙඩ්ඩි එළියේ ඉන්න විදිහ. ඒත් එක්කම ගංගා රෙඩ්ඩි රංගන්නට තර්ජනය කරනවා එයා කියන මොනවම හරි කියලා තිබුණත් මරලා දානවා කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා කතාවේ වර්තමානයේ වෙන සිදුවීම. ඉතින් මේ වෙලාවේ සුදා ගංගා රෙඩ්ඩිව ගෙන්නලා එයාගෙන් ප්‍රශ්න කරන ගමන් ඉන්නවා. ඒත් ගංගා රෙඩ්ඩි නම් කියන්නේ එදා මැතිවරණ ප්‍රචාරණ වලින් පස්සෙම දයානන්ද දැක්කේ නැහැ කියලා.
ඒත් සුදා දන්නවා ගංගරෙඩි මේ කියන්නේ බොරු කියලා. කොහොම හරි මේ කතාව අතරේ මෙතනට එන ඔෆිසර් කෙනෙක් සුදාට කියන්නේ එයාට හෙඩ්ක්වාටර්ස් වලින් කෝල් එකක් එනවා කියලා. ඉතින් මේ වෙලාවේ බිසි කියන්න කියන සුදා මේ ඔෆිසර්ට කියන්නේ දොරත් වහලා දාන්න කියලා. ඒත් එකම සුදා ගංගරෙඩිට කියන්නේ එයාට ඇත්ත කියන්න තියෙන අන්තිම අවස්ථාව මේක කියලා. ඉතින් මේ වෙලාවේ ගංගාරෙඩ්ඩි නම් කියන්නේ සුදාගේ පිටිපස්සේ ඉන්නවට වඩා ගංගාරෙඩ්ඩිගේ පිටිපස්සේ ඉන්න අයට බලය තියෙනවා කියලා. ඒ නිසා ඇත්ත කියන්නේ නෑ කියලා තමයි ගංගාරෙඩ්ඩි කියන්නේ. කොහොම හරි රංගන්නගේ කට උත්තරයත් එක්ක ඊළඟට සුදා ගෙන්නන්නේ ෂෙයික් කියලා කෙනෙක්ව. මේ කෙනත් මුලින් කිසිම දෙයක් කියන්නේ නැති නිසා සුදා මේ කෙනාටත් එයාගේ ටීම් එක ලබා හොඳටම පහර දෙනවා. මේ නිසා ෂෙයික්ට සිද්ධ වෙනවා මේ වෙලාවේ ඇත්තම කියන්න. ඉතින් ෂෙයික් අනිල් වගේම මහේෂ් ගංගාරෙඩ්ඩිව හම්බෙන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවේ තමයි ගංගාරෙඩ්ඩි දයානන්දව මරණ එක ගැන සැලසුම මේ අයට කියලා තියෙන්නේ. ඒ වගේම මේ වැඩේ වෙනුවෙන් ගංගාරෙඩ්ඩි මේ අයට කෝටිය ගානේ ඇඩ්වාන්ස් එකකුත් දීලා තියෙනවා. ඒ වගේම දයානන්දගේ ගෙදර ළඟ බල්ලෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ බල්ලගෙන් කරදරයක් වෙයි කියලා හිතලා මිනී මැරුමට දවස් 20කට කලින් අනිල් මහේෂ් එක්ක එකතු වෙලා මේ බල්ලව වාහනයට යට කරලා මරලා තියෙනවා. ඊට පස්සේ මේ මිනී මැරුමට දවසකට කලින් මේ අය වෙනත් ප්‍රදේශයකට ගිහින් පොරවකුත් අරගෙන ඇවිත් තියෙනවා. කොහොම හරි ඊට පස්සේ දවසේ දයානන්දගේ ඉඩමට එහා පැත්තේ තියෙන හිස් ඉඩමට වෙලා මේ තුන් දෙනා රෑ 10:30ට වගේ බොන්න පටන් අරගෙන තියෙනවා. ඒ විදිහට බීලා දයානන්ද ආවට පස්සේ රෑ 1:30ට වගේ තමයි තාපෙන් මේ ගෙදරට මේ තුන් දෙනා ඇතුල් වෙලා තියෙන්නේ. ඒත් එකම සුදාහන්නේ පොරවට මොකද වුනේ කියලා. ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ සුදා රොටරිපුරම් පාලම උඩට වෙලා ඉන්න විදිහ. ඉතින් මේ වෙනකොට පාලම යට මේ පොරව හොයන විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒත් ඒ අතරේ මෙතනට එන ඉන්ස්පෙක්ටර් සුදාට කියන්නේ එයාට හෙඩ්ක්වාටර්ස් වලින් මේ විමර්ශන නතර කරන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා කියලා. මේ වෙලාවේ හොඳටම ෂොක් වෙන සුදා ඊළඟට යන්නේ එයාගේ සීනියර් ඔෆිසර්ව හම්බෙන්න. මේ වෙලාවේ සුදාගේ සීනියර් කියනවා එයා නීති රීති වලට පටහැනිව වැඩ කරලා තියෙනවා කියලා. ඒ වගේම ඊට විරුද්ධව පැමිණිල්ලකුත් ලැබිලා තියෙන නිසා තමයි සුදාව මේ විදියට ජොබ් එකෙන් අයින් කරලා දාන්නේ. ඒත් මේ දේ අහන සුදාට හොඳටම තරහා යනවා. මොකද සුදා මේ කේස් එක විසඳන්න ඕන්න මෙන්න තමයි ඉන්නේ. කොහොම වුණත් සුදාට විරුද්ධව මෙන් පැමිණිල්ල දාලා තියෙන්නේ සුදාත් එක්ක එකම ටීම් එකේ වැඩ කරපු රාම්. ඉතින් සුදා රාම් ගැන ලොකු විශ්වාසයකින් තමයි වැඩ කරේ. ඒත් මේ වෙනකොට SP විදියට උසස් වීමක් ලැබිලා ඉන්න රාම්ට මේ කේස් ෆයිල් එක දෙන්න කියලා සුදාට යාගේ සීනියර් ඔෆිසර් කියනවා. ඉතින් Taman එක්කම ඉඳලා Tamanට විරුද්ධව පැමිණිලි කරලා උසස් වීම ගත්ත රාම් ගැන සුදාට තියෙන ලොකු තරහක්. ඊට පස්සේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ මාස 3කට පස්සේ වෙන සිදුවීම. මේ වෙනකොට දයානන්ද මැරුවා කියලා ඩ්‍රයිවර් ෂෙයික් පිළි අරගෙන රජයේ සාක්ෂිකරුවෙක් බවට පත් වෙලා කියලා නිවුස් එකක් යනවා. මේ නිවුස් එක බලමින් ඉන්න සුදාව හොයාගෙන මේ වෙලාවේ ක්‍රිෂ්ණා වගේම ප්‍රකාශ වෙනවා. ඉතින් ක්‍රිෂ්ණා කියන්නේ කෙලින් වැඩ කරන මිනිසෙක්. ඒ දයානන්දගේ දුවගේ සැමියා ක්‍රිෂ්ණාව ගෙදරට ගෙන්නලා කියන්නේ SP රාම්ට සහයෝගය දෙන්න කියලා. ඒත් ක්‍රිෂ්ණා නම් කියන්නේ කාටවත් ඕනි විදියට වැඩ කරන්නේ නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේ දයානන්දගේ දුව සහ එයාගේ සැමියා රාජ්‍ය අතර පොඩි කතාවක් සිද්ධ වෙනවා. ඉතින් දුව කියන විදියට ක්‍රිෂ්ණා සහයෝගය නොදුන්නොත් රාජට හිරේ යන්න වෙයි කියලා දයානන්දගේ දුව කියනවා. මේ නිසා ක්‍රිෂ්ණට අදටවත් හිතා ගන්න බෑ ඇයි එයා මේ වගේ කතාවක් කිව්වේ කියලා. මේ ගැන සුදාට කියන ක්‍රිෂ්ණා කියන්නේ මේ වෙනකොට සල්ලි දීලා ගොඩක් අහිංසක අය එයාලගේ පැත්තට හරවගෙන තියෙන කියලා. ඒ වගේම සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක් විදියට හිටිය ෂෙයික් දැන් ඉන්න සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ගමන් කියලා ක්‍රිෂ්ණා කියනවා. ඉතින් ඒ වගේ මිනිමරුවෙක් ඒ වගේ ජීවිතයක් ගත කරනකොට ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න ක්‍රිෂ්ණා වගේ සාමාන්‍ය මිනිස්සු කාටවත්ම පේන්නේ නැහැ. කොහොම වුණත් ක්‍රිෂ්ණා සුදාගෙන් ඉල්ලන්න එක දෙයයි. දයානන්දගේ මලසිරුර පාවිච්චි කරලා හැංගිලා ඉන්න මේ අපරාධකාරීන්ව එළියට ගේන්න කියන ක්‍රිෂ්ණා මෙතනින් යන්න යනවා. මේ කතාවත් එක්ක සුදා එයාට මේ වැඩේ බාර දුන්න ජීවන්ට සම්පූර්ණම විස්තරය කියලා ලියුමක් ලියනවා. ඒ අතරේ සුදා ලියනවා රංගන්නගේ කට උත්තරයත් එක්ක ඒ හැමදේම උසාවියට ඉදිරිපත් කරලා තියෙන කියලා. ඉතින් සම්පූර්ණ ඇත්ත දැනගන්න බැරි වුණත් බොරුව දිනන එක නතර කරන්න පුළුවන් ප්‍රශ්න කීපයක් සුදා ඉදිරි කරලා යනවා. ෆොරෙන්සික් වලින් හොයාගත්ත ඇඟිලි සලකුණු 3 වගේම කොණ්ඩගස් සහ පොට්ටුව තාමත් කාගේද කියලා හොයාගෙන නැහැ. ඉතින් ඒ වගේම දයානන්ද මරන්න ආව අය එයා ළඟ තිබුණ රවුම් සීල් එකක් සහිත ලියකියවිලි වගේක් අරගෙන ගිහින් තියෙනවා. එතනදී සුදා තේරුම් ගන්නවා මේ අය දයානන්දව මරලා තියන්නේ ඒ ලියකියවිලි වෙනුවෙන් කියන එක.
ඒ වගේම ඒ ලියකියවිලි දයානන්දගේ අන්තිම කැමැති පාත්‍රය කියලත් සුදා ගොඩක් දුරට විශ්වාස කරනවා. ඉතින් මේ දේපල හැමදේම තියෙන්නේ සමාගම් විදිහට. ඒ වගේම මේ පවුලේ හැමෝටම 25% ගානේ මේ දේපල වලින් බෙදිලා ගිහින් තියෙනවා. කොහොම හරි මේ ඝාතනයට දයානන්දගේ අලුත් පවුල ශහීන්වත් මේ ඝාතනයට හේතුවක් වෙන්න ඇති කියන එක සුදා විශ්වාස කරනවා. මේ හැම දෙයකින්ම පස්සේ සුදා අන්තිමට සඳහන් කරනවා හැමෝම මේ නඩුවේ සැකකාරය වෙනකොට ක්‍රිෂ්ණට ලියුම හංගන්න කිව්ව රාජව විතරක් කොහොමද මේ නඩුවේ සැකකාරයෙක් නොවුනේ කියන එක. ඉතින් මේ කේස් එකේ ප්‍රධානම සැකකරු රාජා කියන ඉංගියත් සුදා දෙන ගමන් මේ ලියුම ජීවන් අතට දෙනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා ගංගා රෙඩ්ඩිගේ මූලිකත්වයෙන් එදා ෂෙයික් අනිල් වගේම මහේෂ් එකතු වෙලා දයානන්දව ඝාතනය කරන විදිහ. ඉතින් හොඳටම පහර දීලා ගංගා රෙඩ්ඩි දයානන්ද ලවම ඒ වෙලාවේ ලියුමකුත් ලියා ගන්නවා. ඒ වගේම අල්මාරියේ තිබුණ දයානන්දගේ අවසන් කැමැති පත්‍රයත් අරගන්නවා. මේ හැම දෙයකින්ම පස්සේ දරුණු විදියට පොරවකින් කීප වතාවක්ම පහර දෙන මේ අය සල්ලි වෙනුවෙන් අමානුෂික විදියට දයානන්දව මරලා දානවා. ඉතින් මේ තරම් නිහතමානී විදියට සමාජ සේවයක් කරපු දයානන්ද තමන්ගේම පවුලේ අයගේ දේපල තණ්හාව වෙනුවෙන් අමානුෂික මරණයක් වැළඳ ගන්නවා. මේ විදියට තමයි මේ සුපිරිම ෆිල්ම් එකත් ඉවර වෙලා යන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන මම ඔයාලා හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.